Hello guys, ඉතින් අද අරන් ආවේ gimbal එක වගේ වැඩ ගෑලි තියෙන selfie stick එකක් ගැන. ඉතින් වැඩි කතා නැතුව like එකක් දාගෙන මෙමු අපි අපේ වීඩියෝ එකට. මේ විදිහට තමයි අපිට මේකේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ box එක නම් හොඳටම damage වෙලා තමයි මේ මට දරාසයෙන් එද්දිම හම්බුනේ. ඉතින් ඒක නම් කරන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේකේ box එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ පොඩි විස්තර ටිකක් තියෙනවා මේක ගැන. ඉතින් අපි මේක unbox කරගෙන බලමු. ඉතින් අත්‍තරම ගියෝ පෙට්ටිය ගැන මේ වැඩි හිතන්න එපා. පෙට්ටිය මෙහෙම තමයි ආවේ. ඩැමේජ් වෙලා ආවේ ගොඩක් පොඩි වෙලා දරාසයෙන් එද්දී. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේ selfie stick එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට මේකේ තියෙනවා ලයිට් එකක් එක charge කරන අපිට කේබල් එකකුත් මේ විදිහට දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ මේ selfie stick එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙනවාද මෙහෙම දික් කරගන්න මෙහෙම පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කොහේ අරන් යද්දී ඔයාලට මෙන්න මෙහෙම ලේසි විදිහට ඔයාලට මෙහෙම අරන් යන්න පුළුවන්. ඉතින් ඔයාලා unboxing එකෙන් දකින්න ඇති මෙන්න මේකේ look එක මොන වගේ කියලා. ඉතින් මම මේක දරාසයෙන් 1500ට වඩා අඩු මුදලකට තමයි මිලදී ගත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේකේ look එක සහ කොහොමද මේකේ ෆෝන් එක රඳවලා සාමාන්‍ය selfie stick එකක් වගේ රෙකෝඩ් කරන්න කියලා. ඉතින් අපි යමු මේකේ selfie stick එකක් වගේම gimbal එකේ තියෙන වැඩ ගැලි මොනවද කියලා බලන්න. ඉතින් පළවෙනියටම අපි කතා කරන්නේ මේකේ තියෙන selfie stick features ගැන. ඉතින් selfie stick එකකින් කරන්න පුළුවන් හැම වැඩම වගේ මේකෙනුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේක උස්සලා උඩට උස්සලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක දිග වැඩි කරලා පාවිච්චි කරන්න පුළුවන්. වගේම ඔයාලට මේකෙන් ෆොටෝස් වීඩියෝස් ලස්සනට කැප්චර් කරගන්න පුළුවන්. වගේම බ්ලොග් එකක් එහෙම කරනවා නම් ඒවත් මේකෙන් කරගන්න පුළුවන් selfie stick එක වගේම features මේකේ තියෙනවා. ඉතින් දෙවෙනි විදිහට කතා කරනොත් ඔයාලට මෙන්න මේ පේනා වගේ මේකට හම්බෙලා තියෙනවා LED light එක. ඉතින් ඔයාලට මේකෙන් පුළුවන් පැයකට ආසන්න ප්‍රමාණයක් ඔයාලගේ ෂූටින් වැඩ කරගන්න. ඉතින් මේකේ හොඳ එළියක් තියෙනවා වගේම හොඳ බැටරි ලයිෆ් එකකුත් තියෙනවා. ඉතින් මේකෙම බැටරියක් පුළුවන් අපිට charge කරගන්නත් පුළුවන්. මේක charge කරගන්නත් අපිට micro USB port එකක් අපිට දීලා තියෙනවා. වගේ මේක බැටරි එකකුත් include වෙලා තියෙන නිසා ඔයාලට පැයකට වගේ ආසන්න ප්‍රමාණයක් මේකෙන් shoot කරගන්න පුළුවන් මේ light එක on කරලා. ඉතින් තුන්වෙනි එක විදිහට කතා කරන්නේ මේකේ handle එකේම තියෙන stand එක ගැන. ඉතින් ඔයාලට මෙන්න මේ පේන විදිහට ඔයාලට මේ handle එක ඔයාලට stand එකක් විදිහට convert කරගන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ පේන විදිහට ඔයාලට පුළුවන් මේක ලස්සනට කොහේ හරි තියලා ඔයාලගේ වීඩියෝ එක කැප්චර් කරන්න හරි ෆොටෝ එකක් ටයිමින් කියලා ෆොටෝ එකක් ගන්නවා වගේ ඒ වගේ ලොකු වැඩතොගයක් මෙන්න මේ stand එකෙන් අපිට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් gimbal එක තියෙන වගේම ඔයාලට මේකේ stand එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් gimbal එක කිව්වම ඔයාලට stabilization එහෙම තියෙනවා. ඉතින් මේක නම් එහෙම නැහැ. ඔයාලට ඔයාගේ අතින්ම තමයි stable කරගන්න වෙන්නේ. ඉතින් හතරවෙනි එක විදියට අපි කතා කරන්නේ මේකේ තියෙන bluetooth remote එක ගැන. ඉතින් ඔයාලට මෙන්න මේ පේන විදියට ඔයාලට පුළුවන් ඔයාලගේ මේ handle එකේ තියෙන bluetooth remote එක ගලවලා ගන්න. ඉතින් මේක වැඩ කරන්නේ පොඩි බැටරි එකකින්. ඒ කියන්නේ ඒක charge කරන්න බෑ. අපිට replace කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ remote එක ඔයාලගේ වීඩියෝ එකේ පේන විදියට ඔයාලට on කරලා ඔයාගේ phone එකට connect කරලා මේක කැමරා එක on කරලා phone එකේ කැමරා එක on කරලා මේකෙන් capture කරන්න පුළුවන්. දුර ඉඳන් උනත් ඔයාලට ඒ විදියට bluetooth වලින් capture කරගන්න පුළුවන් පාසුකම මෙන්න මේ selfie stick එකේ දීලා තියෙනවා. ඉතින් gimbal එකකවත් නෑ මේ වගේ remote feature එකක්. මම හිතන විදියට මම නම් දන්න විදියට නෑ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක දුර ඉඳන් උනත් ඔයාගේ ෆොටෝ එකක් එහෙම capture කරගන්න වගේම වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න නම් මේකෙන් දැන් ෆොටෝස් විතර capture කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට selfie හරි back cam එකෙන් හරි ඔයාලට පාවිච්චි කරලා මෙන්න මේ bluetooth remote එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් capture කරගන්න දුරින්. ඉතින් මේකෙන් තියෙන වාසි මොනවද අපිට? ඉතින් ඔයා පොඩියට හරි ඒ කියන්නේ ඔයාලට පොඩියට හරි ඔයා content create කරනවා හරි ෆොටෝ shoot වීඩියෝ කැපි කරනවා වගේ නම් ඔයාට 1500ට අඩුවෙන් මේක ටයිල් එකක් විදියට අරන් ඔයාට පුළුවන් මේකේ ලස්සන ෆොටෝ
ෆොටෝ හරි වීඩියෝස් හරි කැප්චර් කරගන්න. ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වුණත් ඔයාලට පුළුවන් මේක මේසයක් උඩ තියලා ස්ටෑන්ඩ් එක මේ විදිහට දිග ඇරලා ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝස් ෂූට් කරගන්න. ඉතින් පොඩියට පටන් ගන්න කෙනෙක්ට මේක හොඳ දෙයක් කියලා හිතනවා. ඉතින් මාත් පොඩියට තමයි පටන් ගත්තේ. ඉතින් මාත් හිතුවා මෙන්න මේ වගේ දෙයක් දරාස් එකෙන් ගෙන්නලා බලලා පොඩි ට්‍රයල් එකක් විදියට කරලා බලන්න. ඉතින් ඔයා දරාසේ මේක ගෙන්නලා බලන්න. අනිවාර්යෙන්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ ලින්ක් එක දාලා තියන්නම්. අනිවාර්යෙන් ගිහිල්ලා බලනවා. පොඩියට හරි කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න හරි වගේ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි ආසාවක් තියෙනවා. ඔයාගේම ෆොටෝස් ඔයාටම කැප්චර් කරගන්න පුළුවන්. ඉතින් සහ වෙන කෙනෙක්ගේ හරි කැප්චර් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඒ වගේ ලොකු දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. රුපියල් 1500 අඩුවෙන් ගෙන්නලා. ඉතින් අද වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් අපි හදලා තියෙනවා අපේ Facebook, WhatsApp සහ Telegram channels. ඉතින් ඒවත් follow කරලා තියාගන්න. මම description එකේ හරි පළවෙනි comment එකේ හරි දාලා තියන්නම්. ඔක්කොගේම links සහ දරාස් එකේ link එක මම දාලා තියන්නම්. එහෙනම් ඉතින් අපේ subscribers ලා 40ක් දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් subscribe කරන් like එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Two games, let my money show. I've got these